ආයිබෝවන් ඔබ අද එක් වෙන්නේ කෙවින් මීඩියා YouTube channel එක සමගින්. අද අපි කතා කරන්න යන්නේ ගෑනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කළ පාකිස්තානයේ මල්කකුල මලාලා යුසෆ්සයි. කුඩා දරුවන් වන අප සැමටම නොයෙක් සිහින තිබෙනවා. සමහරුන් වෛද්‍යවරුන් ඉංජිනේරුන් වෙන්න හීන දකිනවා. තමන්ගේම රටේ ගැහැණු ළමයින්ට නිදහසේ පාසල් ගොස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අපූර්ව දියණියක් ගැන ඔබ අසා තිබෙනවද? ඇය නමින් මලාලා යුසෆ්සයි. ලෝකයේ ලාභාල්තම නොබෙල් සාමත්‍යාගලාභිනිය ද ඇයයි. 1997 ජූලි 12 වෙනිදා පාකිස්තානයේ ස්වාත් නිම්නයේ මලාලා උපත ලැබුවාය. ඇගේ පියා සියායුද්දීන් යුසෆ්සයි ගුරුවරයෙකි. ඔහු මලාලාට නිදහසේ සිතන්නටත් ඉගෙන ගන්නටත් කුඩා කල සිටම මඟ පෙන්වුවේය. 2007 වසරේ ස්වාත් නිම්නය තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්විය. ගැහැණු ළමයින්ට පාසල් යාම තහනම් කළ අතර පාසල් 100 ගණනක් බෝම්බ දමා විනාශ කෙරුණේ. බොහෝ දෙනෙක් බියෙන් නිහඬ වෙද්දී වයස අවුරුදු 11ක් වූ මලාලා නිහඬ වූයේ නැත. ඇය ගුල් මකා යන ව්‍යාජ නමින් BBC උර්දු වෙබ් අඩවිය හා සම්බන්ධ වී බාලිකා අධ්‍යාපනයේ ඇති වැදගත්කම කියන්න විය. බාලිකාවන්ට පාසල් යන්නයි දිරි ගන්වන්න විය. එබැවින් ඇය ප්‍රසිද්ධියේම ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කරන්න පටන් ගත් නිසාම අන්තවාදීන්ගෙන් දැඩි දෝෂ දර්ශනයට සහ තර්ජනවලට ලක් වූවාය. 2012 ඔක්තෝබර් 9 වෙනිදා වයස අවුරුදු 15ක් වූ මලාලා තවත් යෙහෙළියන් පිරිසක් සමග පාසල් බස් රථයෙන් නිවස බලා යමින් සිටියේදී මුහුණු ආවරණය කරගත් තලේබාන් තුවක්කුකරුවෙකු බස් රථයට ගොඩ වී ඇගේ හිසට වෙඩි තැබුවේය. මුළු ලෝකෙම කම්පා වූ ඒ මොහොතේ මලාලා දැඩි ලෙස තුවාල ලබා මරණයත් සමග සටන් කළාය. ඇගේ වාසනාවට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව බ්‍රිතාන්‍යයේ බර්මින්හම් නුවර රෝහලකට ඇතුළත් කෙරුණු අතර එහිදී ඇය ආශ්චර්යවත් ලෙස සුවය ලැබුවාය. ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයේද සහාය හිමි විය. වෙඩි උණ්ඩයකට මලාලාගේ හඬ නිහඬ කිරීමට හැකි වුණේ නැත. ඇය පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටි අතර තමන්ට වෙඩි තැබූ අයට වෛර නොකර ඒ වෙනුවට ඇය කියා සිටියේ තමන්ට වෙඩි තැබූ තැනැත්තාගේ දරුවන්ට පවා අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බවයි. ඇගේ මේ අසිරිමත් ධෛර්යය වෙනුවෙන් 2014 දී එනම් වයස අවුරුදු 17 දී ලෝකයේ ලාභාලතම නෝබෙල් සාමත්‍යාගලාභිනිය බවට ඇයපත් වුණා. පසුව ඇය ලෝ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද නිම කළා. අද වන විට ඇය මලාලා අරමුදල හරහා ලෝපුරා අසරණ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරනවා. මෙවැනි වීඩියෝස් බැලීමට අපගේ channel එක subscribe කරන්න.